අද රීඩින් එක කලෙක්ටිව් රීඩින් එකක්. මේ රීඩින් එකෙන් කියවෙනවා ඔයාගේ ආදරය, නොකන්ට සිටුේෂන් එක, ඔයාගේ සෞඛ්‍ය, ඔයාගේ ගැනීම, ඔයාට ඉස්සරහට වෙන්න තියෙන දේවල්, ඔයාගේ රැකියාව ගැන මේ රීඩින් එකෙන් කියවෙනවා. මේකට මම සයන්ස් කිහිපයක් කියන එකේ එකක් හරි ඔයාට ගැලපෙනවා නම් මේ රීඩින් එක ඔයාට. ඔයා මේ රීඩින් එක බලන වෙලාවේ ඔයාගේ අතේ කළු පාට බ්‍රේස්ලට් එකක් තියෙනවාද? එහෙනම් මේ රීඩින් එක ඔයාට. ඔයා මේක දකින්නේ ඉරට්ටේ දවසකද? ඒ කියන්නේ ඔයා දෙවැනි දවසේ 4, 6 වගේ දිනවල නම් ඔයා මේක දකින්නේ මේ රීඩින් එක ඔයාට රෙසොනේට් වෙනවා. ඔයා මේක බලද්දී ඔයාගේ පාර්ට්නර් එක්ක ඔයා රණ්ඩු වෙලා නම් ඉන්නේ මේ රීඩින් එක ඔයාට. ඔයාට මේ වෙලාවේ කොළ පාට මූඩියක් මොකක් හරි කප් එකක පියනක් හරි කොළ පාට දෙයක් පේන්න තියෙනවා නම් මේ රීඩින් එක ඔයාට. ඔයා මේක බලලා කන්නඩි දාගෙන ඉන්නවා නම් මේ රීඩින් එක ඔයාට. ඔයාගේ අතේ පිරිත් නූලක් තියෙනවා නම් මේ රීඩින් එක ඔයාට. ඔයාට මේ වෙලාවේ බල්ලෙක් බුරන සද්දයක් ඇහෙනවා නම් මේ රීඩින් එක ඔයාට. ඔයා ඩේලි ෆෝන් 2කට වඩා පාවිච්චි කරන කෙනෙක්. ඔයාටම කියලා ෆෝන් 2ක් හරි ඊට වඩා හරි තියෙනවා නම් මේ රීඩින් එක ඔයාට. ඔයාට මං කියව සයින් වලින් කීයක් ගැලපුණාද කියලා කමෙන්ට් එකක් දාන්න. මේ දවස්වල ඔයාගේ ජීවිතේ වෙන දේවල් හිතාගන්න බැරුව ඇති. වෙන දේවල් ඔයාගේ ප්ලෑන් එකට අනුව නොවෙන්නත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වෙන දේවල් ඔයාට පාලනය කරන්න බැරුව ඇති. ඔයා කොච්චර උත්සාහ කරත් මේ වෙන දේවල් ඔයාට පාලනය කරන්න බැරුව ඇති. මොකද ඔයාගේ ලයිෆ් එකේ එක සර්කල් එකක් ඉවර වෙලා අලුත් සර්කල් එකක් පටන් ගන්නවා. මෙච්චර කාලයක් ඔයා කරගෙන ආපු වැඩපිළිවෙල වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ විදිය, ඔයාගේ වටේ ඉන්න මිනිස්සු සමහරකට ඔයාගෙන් ඈත් වෙන්න පුළුවන්. අලුතෙන් කට්ටිය එකතු වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න. ඒ කියන්නේ කලින් ඔයා ගෙවපු ජීවිත, කලින් ගෙවපු රටාව වෙනස් වෙලා අලුත්ම රටාවකට, අලුත්ම විදියකට, අලුත්ම ඩේලි රූටින් එකකට ඔයාගේ ජීවිතේ පරිවර්තනය වෙනවා. ඒ වගේම තමයි මෙච්චර කාලයක් කතා කරලා විසඳ ගන්න බැරි වුණු දේවල් ඔයාට කතා කරලා විසඳ ගන්න පුළුවන් වෙනවා. හරි තීරණයකට එන්න පුළුවන් වෙනවා. ඔයා මේ දවස්වල කරන කියන දේවල් සමහරකට ඔයාගේ පාර්ට්නර් එක මාකර ප්‍රශ්නයක් තිබ්බනම්, පාර්ට්නර්ගේ ෆැමිලි එක ඇත්තම මාකර ප්‍රශ්නයක් තිබ්බනම් ඒව හැමදේම ක්ලියර් කරගන්න ඔයාට අවස්ථාව හම්බ වෙනවා. ඒ කමියුනිකේෂන් එකෙන් ඔයාගේ ජීවිතයට අලුත් අවස්ථා උදා වෙනවා. ඔයාගේ ජොබ් එක පැත්තෙන් බැලුවොත් ඔයාට අලුතෙන් ප්‍රොජෙක්ට් හම්බ වෙන්න පුළුවන්. හැමදේම හරි ඉක්මනට වෙනවා. ප්‍රොමෝෂන් එකක් බලාපොරොත්තුෙන් හිටියන හරි ඉක්මනට ඔයාට ඒ ප්‍රොමෝෂන් එක හම්බ වෙනවා. ඔයා මාරු වීමක් බලාපොරොත්තුෙන් හිටියන හරි ඉක්මනට ඔයාට ඒ දේ වෙනවා. ඔයාගේ ජොබ් එක පැත්තෙන් වෙන දේවල් හරි ඉක්මනට වෙනවා. ඒ වගේම තමයි අලුතෙන් ප්‍රොජෙක්ට් මොනවා හරි තියෙනවා නම් ඒව අනිවාර්යෙන් ඔයාට හම්බ වෙනවා. ඔයාගේ ජීවිතය, ඔයාගේ ජොබ් එකේ මේ දේවල් වෙනකොට ඔයාගේ වටේ පිටේ ඉන්න අයට ඒක දරා ගන්න බැරි වෙනවා. ඒගොල්ලෝ උපදූප හදන්න පුළුවන් ඔයා ගැන. වැරදි තොරතුරු ඔයාගේ වටේ ඉන්න කට්ටියට කියන්න පුළුවන්, පතුරවන්න පුළුවන්. ඔයා ගැන රිසයක් ඇති වෙනවා. ඔයාට විරුද්ධව මොනවා හරි කරන්න ඒගොල්ලෝ ප්ලෑන් කරන්න පුළුවන්. ඔයාගේ වටේ ඉන්න, ඔයා ජොබ් එක කරන තැන වැඩ කරන අය ඔයාට විරුද්ධව මොනවා හරි ප්ලෑන් කරන්න පුළුවන්. ඒ නිසා ඔයා මේ දවස්වල ගොඩක් බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි මුදල් පැත්තෙන් බලද්දී අනිවාර්යෙන් මම දිනන්නම ඕනි කියන මතේ ඉඳන් මුදල් පාවිච්චි කරන්න එපා. වාද විවාද නිසා ඔයා කියන දේවල් නිසා මුදල් හානියක් වෙන්න තියෙනවා. ඒ හින්දා බුද්ධිමත්ව ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. මේක බලන ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයා කරන වැඩපිළිවෙල හොඳයි. ඔයා ඔයාගේ වැඩ කළමනා කරගෙන ඔයා හොඳට ඉගෙන ගන්නවා. හැබැයි ප්‍රතිඵලය පොඩ්ඩක් ප්‍රමාදෙන්න පුළුවන්. හැබැයි ඔයා යන පාත් එක සක්සස් වෙනවා. ඔයා හරි පාරේ තමයි මේ වෙනකොට යනවා. හරි විදියට පාඩම් කරනවා. සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් නම් ඔයා මේ වෙලාවේ ගොඩක් විවේක ගන්න ඕනේ. ඔයා පහුගිය කාලේ ගොඩාක් වැඩවලට හිර වෙන්නේ නැති. ජොබ් එකේ වැඩවලට එහෙම නැත්නම් රිලේෂන්ෂිප් එකේ ගොඩක් ප්‍රශ්න තියෙන්නේ නැති. ඉගෙනීම ඔයා ගොඩක් පාඩම් කරන්න නැති. හැබැයි යුනිවර්සිටි එකෙන් කියන ඔයා මේ වෙලාවේ විවේක ගන්න ඕනි. ඔයාගේ මනසට විවේක අවශ්‍ය. ඔයාට සාර්ථකත්වය කරා යන්න පුළුවන්. ඒත් මේ වෙලාවේ ඔයා අනිවාර්යයෙන් විවේක ගන්න ඕනි. ඔයාගේ එනර්ජි එක ඔයා හදා ගන්න ඕනි. ඒ හින්දා මේ වෙලාවේ වැඩි වැඩ නොකර ඔයාගේ මනසට විවේකය දෙන්න. නිශ්ශබ්දව කාලය ගත කරන්න පුළුවන් නම් භාවනා කරන්න, හීලින් මියුසික් අහන්න. මේ වෙලාවේ ඔයාගේ මනසට විවේකය අත්‍යවශ්‍යයි. ඔයාගේ එනර්ජි එක ඔයා හදාගන්නට ඔයා විවේක අරගෙන ඔයාගේ මනසට විවේකයක් දුන්නාම ඔයාගේ ඉදිරියේ තියෙන ඒ කියන්නේ කලින් ගෙවිච්ච ප්‍රශ්න, බාධක හැමදේම ඉවත් වෙනවා. ඒ හැමදේම ඉවත් වෙලා ඔයා යන හරි මාර්ගයට ඔයා වැටෙනවා. ඒ වගේම තමයි ඒ මාර්ගෙන් ඔයාට සාර්ථකත්වය ලබා ගන්න පුළුවන්. ඔයා විවේක අරගෙන ඔයා වෙනුවෙන් නිදහසක් දෙන්න ඕනේ. ඔයාට යන්න අවශ්‍ය තැනට ඔයාට බලාපොරොත්තු ඔයා මැනිෆෙස්ට් කරපු දේ ලබා ගන්න ඔයාට හැකියාව තියෙනවා.
ඔයාට ඔයා බලාපොරොත්තු වන විදිහට ලස්සනට ජීවිතය ගත කරන්න ඉතිරි මාස 6 ඇතුළත ඔයාට හැකියාව ලැබෙනවා. හැබැයි මේ වෙලාවේ ඔයාගේ මනසට විවේකය අත්‍යවශ්‍යයි. ඒ නිසා මේක බලන ඔයා අනිවාර්යෙන් විවේක ගන්න ඕනේ. මේක කලෙක්ටිව් රීඩින් එකක් නිසා ඔයාට අදාළ වෙන ටික විතරක් ගන්න. ඔයාට සයන්ස් කීයක් ගැලපුණාද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාට පර්සනල් රීඩින් ගන්න පුළුවන්. පර්සනල් රීඩින් අවශ්‍යයි WhatsApp මැසේජ් කරන්න.